අද අපි සාකච්ඡා කරනවා 6 වසර අන්තිම පාඩම දර්ශක පාඩම. ඉතින් මේක හරි ලේසි පාඩමක්. මම කැමතියි මේකේ පොඩ්ඩක් කියලාම පටන් ගන්න. ඉතින් අපි දන්නවා මෙහෙම තිබුණාම අපි දන්නවා මේ උඩින් දාන්නේ දර්ශකයේ ලොකු සංඛ්‍යාව පාදයනේ. දැන් පහේ හතරේ බලය තිබුණොත් මේක දර්ශකය මේක පාදය. සමහරක් තැන්වලදී මේ දර්ශකයට අපි බලය කියලා තියෙන තැනුත් තියෙනවා බලය. අපි බලමු කොහොමද අභ්‍යාස කරන්න කියලා. ඉතින් මම කැමතියි මේක ඔයගොල්ලන්ට ඉස්කෝලේ ඉතින් ගොඩක් දේවල් කියලා දෙන්නේ නැති. මම කැමතියි මේකේ මිශ්‍ර අභ්‍යාස කරන්න. එතකොට ඔයගොල්ලන්ට යමක් ඉගෙන ගන්න පුළුවන් වේවි. අපිට කියනවා 7 2 බලය. මේ පාදේ හා දර්ශකය. ඒතර අපි දන්නවා පාදේ කීයද? පාදේ 7 දර්ශකයේ 2යි නේ. හරි ලේසි. අපෙන් අහනවා පාසලෙන් ඒවා දර්ශක අංකනේ භාවිතයෙන් ලියන්න. මෙතන පහේව කීයක් තියෙනවද? පහේව තියෙනවා 4ක්. එහෙනම් පහේ 4 බලය. අංක 2 4 ඒවා 2යි. අනිවාර්යෙන් ගුණ කිරීම දාන්න ඕනේ. 7 ඒවා 3යි. තුන්වෙනි එක 3 ඒවා තියෙනවා 4ක්. 3 ඒවා 4යි 1යි 2යි 3යි 4යි 5ක් තියෙනවානේ. 5 වෙන්න ඕනේ. 8 ඒවා 1යි. හතරවෙනි එක 1යි 2යි 3යි. දෙකේවා 3යි තුනේවා 2යි පහේවා 1යි. පස්වෙනි එක 1 2 3 හතරේවා 3යි පහේවා 1යි හතේවා 4යි නේ. හයවෙනි එක 1යි 2යි 3යි. දෙකේවා 3යි 1යි 2යි 3යි. තුනේවා 3යි පහේවා 2යි නේ. පහක් දැක්වෙන එක එක ප්‍රකාශනයේ අගය ලියන්න ඕනේ. අංක 1 දෙකේවා 4ක් ලියන්න ඕනේ. දෙකේවා 4ක්. දෙකේවා 4යි පහේවා 2යි. ඉතින් මේ දැන් ගුණ කරන්න ඕනේ ඉතින්. මෙතනින් එනවා 25. 25 වරක් 2 50යි. 50 දෙකක් 100යි. 100 4ක් 400යි නේ. අංක 2 3 2යි 7 2යි. 3 වරක් 3 9යි 9 වරක් 7 කීයද 63ද? 63 වරක් 7 නේ. 21යි දෙකක් ඉතුරුයි 44යි නේ. 441යි. තුන්වෙනි එක 11ව 2යි 10ව 2යි. 10 වරක් 10 100යි. 11 වරක් 11 121යි නේ. ඒතරටම 121යි බිංදු 2යි. 12100යි. අංක 4 2ව 3යි 5ව 2යි 7ව 1යි. 2 වරක් 2 4යි 4ක් 2 8යි 8ක් 5 40යි
45 45 කීයද 200යි 207ක් 207ක් 0.0 1400යි ඊට පස්සේ පස්වෙනි එක 2/2යි 3/2යි 5/2යි 5/5 25යි 25/4 100යි 3/3 9යි 109ක් 900යි අපි දන්නවා 36 36 6ෙන් බෙදපුවාම කීයක් එනවද 6යිනේ ඒ කියන්නේ 36 කියලා කියන්නේ 6 2 බලය. ඒ කියන්නේ 6ව 2ක් වෙනවා. උත්තරේ 6 2 බලය. 8 2කින් බෙදපුවාම 4යි 2කින් බෙදපුවාම 2යි 2කින් බෙදපුවාම 2ව කීයක් වෙනවද 3ක්. 8 කියන්නේ 2ව 3ක් වෙනවා. 2 3 බලය. 125 බෙදුම් 5 5 25යි 5ෙන් බෙදුවොත් 5 5යි 25ට 5 5නේ 5ට 5 එකයි එහෙනම් 125 කියලා කියන්නේ 5ව 3ක් වෙනවා 5 3 බලය 10 2 බලය කියලා කියන්නේ 10 වරක් 10 කීයද 100යි 3 4 බලය කියලා කියන්නේ 3 4 පාර ලියන්න ඕනේ 3 3 9යි 27යි 24ක් 3 81යි නේ 129 7 බලයක් ලෙස 729 7ෙන් බෙදුවොත් එනවා 7ව 1යි 0යි 729 729 729 7හි බලයක් ලෙස 7 බලයක් ලෙසනේ 7 නෙමෙයි බෙදන්න ඕනේ ඒක 7හි බලයක්නේ ම් 21යි 28යි මෙතන ඔයගොල්ලෝ හදාගන්න 3 බලයක් කියලා. ඒතර ලේසි 700 3ෙන් බෙදුවොත් එනවා 2යි 4යි 3යි 3ෙන් බෙදුවොත් එනවා 81ක් 3ෙන් බෙදුවොත් එනවා 27ක් 3ෙන් බෙදුවොත් එනවා 9ක් 3ෙන් බෙදුවොත් එනවා 3ක් 3ෙන් බෙදුවොත් එනවා 1ක් එහෙනම් 729 කියලා කියන්නේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 1යි 2යි 3යි 4යි 5යි 6යි sorry 3 දාන්න ඕනේ 1යි 2යි 3යි 4යි 5යි 6යි එහෙනම් 3 6 බලය 729 9 බෙදුවොත් 9 81යි 9ක් 9 ඔහොම එන්නේ එහෙනම් 729 කියලා කියන්නේ 9ව 3ක් එනවනේ
9 3 බලය. 729 27න් බෙදුවොත් 27 ඒවා 27ක් නේ. ඔව්නේ 27 වරක් 27 කීයද? 4ක් ඉතුරුයි 14යි 18යි. 4යි එකක් ඉතුරුයි 5යි. ඔව්නේ. එහෙනම් 729 කියලා කියන්නේ 27 ඒවා දෙකක්. 27 දෙකේ බලය. දෙකේ තුනේ බලය කියන්නේ 8යි 9යි. කවුද විශාල? 9 විශාලයිනේ. එහෙනම් මේ පැත්තට එන්න ඕනේ. 3 4 බලය. 3 4 බලය කියලා කියන්නේ 3යි 9යි 81යිනේ. 4 3 බලය කියන්නේ 4යි 16යි 16 වරක් 4යි. දෙකක් ඉතුරුයි 64යි. 81 විශාලයිනේ. දෙකේ 4 බල කියලා කියන්නේ 2 4 8 16. 4 දෙකේ බල කියන්නේ 16. එහෙනම් එන්නෝනේ සමාන කිරීම. 8 එකේ බලය 8යි. 1 8 බලය 1යි. 8 විශාලයි. එහෙනම් එන්නෝනේ මේ පැත්තට. ඊට පස්සේ 2 4 බලය 16යි ආයෙත් අරකමයි දෙකම එකම උත්තරේ එන්නේ. ඒ කියන්නේ එතන එන්නෝනේ සමාන කිරීම. 3 2 බලය 9යි. එතන තියෙන්නේ 6යි. 9 විශාලයි. හරි එහෙනම් ජය වේවා. හොඳින් පාඩම් කරගෙන විභාගයට හොඳින් ලෑස්ති වෙන්න ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අනිවාර්යයෙන්ම තුන්වෙනි වාරයේ ලකුණු 90ක් ගන්න. 90 100 අතර ගන්න. එහෙනම් ජය වේවා. අපි නැවත දවසක හම්බෙමු.